තෙරුවන් සුබ දවසක්. ඉතින් ඔන්න මම ටිකක් රැ වෙලා ආවා නුවර නගරයට. එන්න හේතු කීපයක් තියෙනවා. ඇවිදලා ටිකක් මට මහන්සි. එන්න හේතු කීපයක් තියෙනවා. ඒ තමයි අපේ පිටරටේ ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට මේ නුවර වැවේ සුන්දරත්වය, ඒ වගේම මේ නුවර පරිසරය කාලෙකින් දැකලා නැත්නම් ඔන්න චූටි අවස්ථාවක් තියෙනවා. හරිම ලස්සනයි කියලා කියන්න ඇත්තටම අවශ්‍ය නැහැ. පුදුම ලස්සනක්. ඉතින් මම හිතන්නේ අර දිව්‍ය ලෝකයෙන් වැටිච්ච කෑලි ලංකාවේ තියෙනවනේ. පෙරදෙනිය නුවර මේවා අර දිව්‍ය ලෝකයෙන් පොඩ්ඩක් වැටිච්ච කෑලි වගේ තමයි මට නම් හිතෙන්නේ. අනිත් කාරණේ තමයි මෙහෙණින් වහන්සේලාගේ බෙහෙත් ඖෂධ ටික ගන්න නුවර එන්න වුණා. ඉතින් බොහොම අමාරුවෙන් බෙහෙත් ඖෂධ ටික හොයාගත්තා. මෙහෙණින් වහන්සේ සඳහන් කරා දානේ පාක්කේ පුළුවන් නම් බෙහෙත් ටිකක් දෙන්න. අපේ මෙහෙණින් වහන්සේලා 7 නමක් වැඩ ඉන්නවා. එයින් 5 දෙනෙක්ම බෙහෙත් බොනවා. ඒ නිසා බෙහෙත් ටිකක් දෙන්න කියලා කිව්වා. ඉතින් මං කොච්චර අමාරු නම් ඒ බෙහෙත් හොයන්න ටිකක් අමාරුයි. නමුත් නුවර තියෙන සෑම ආයුර්වේදයකටම ගිහිල්ලා ටිකක් හොයාගත්තා. ඉතින් ටිකක් හෙට උත්සාහ කරනවා. එතකොට අනගාരികා මෙහෙණි ආරාමයේ අනගාരികා කියලා කියන්නේ විවාහ වෙන්නෙම නැතුව තරුණ කාලෙම ඒ කියන්නේ යුවතියක්ව ඉඳලා මහාන වුණාය. ඉතින් ඒ අයට ලෙඩ වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ නිසි වෙලාවට. ඒ වගේම රාත්‍රියට ආහාර ගන්නේ නැහැ. තරුණ කාලේ හෝමෝන ප්‍රශ්නත් එක්ක ලෙඩ වෙන්න අවස්ථාවක් ඇති. ඉතින් අපි උත්සාහ කරමු ඉදිරියට මේ මෙහෙණින් වහන්සේලා 7ම පරිස්සම් කරගන්න. කඩුගන්නාවේ තියෙන මහමෙවුනා මෙහෙණි ආරාමයේ තමයි අනගාരികා මෙහෙණි අසපුව තමයි අපි මේ ඖෂධ පූජාව හෙට කරන්නේ. ඒ වගේම අපේ හේමාලි ගුණරත්න නංගිට හරියට උවමනාව තියෙනවා. මල් පූජාවල් කොච්චර කරත් ඉවරයක් නැහැ. ඉතින් අද දවසෙත් ශිව දෙවියන් උදෙසා 108ක මල් පූජාවක් නිර්මාණ වේ පූජාවකුත් ජන දෙවියන්ගෙන් 108ක නිර්මාණ වේ පූජාවකුත් කරන්න කියලා මට කිව්වා. ඉතින් මං ආවා හවසට නුවරට එන්න මල් ගන්න හේතුවක් තියෙනවා. උදේට නෙවෙයි මල් එන්නේ නුවරට හවසට. බස්වල තමයි එන්නේ අනුරාධපුරේ. එන මල් ටිකක් දවස් කීපයක් අපිට වතුර දාලා තියාගන්න පුළුවන්. ඒ නිසා මං ආවා නුවරට හවසට ගන්න මල් ගොඩක් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම අපිට දවස් 5ක් විතර තියාගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම හෙට දානේ සූදානම් වෙනවා. වැඩිහිටි අම්මලා සහ තාත්තලා 20 දෙනෙක් වෙනුවෙන් හෙට දානේ සූදානම් වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය බඩු ගන්න එක ඔන්න ඔය කාරණා කීපයට ඇවිල්ලා ඕගොල්ලන්ව මතක් වෙලා මේ විදිහට පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මං හිතනවා සතුටු හිතෙයි කියලා. ඔයගොල්ලෝ මේ පුංචි වීඩියෝ එකෙන් සතුටක් ලැබුවා නම් ඒකත් ලොකු පිනක් විදිහට මම සලකනවා. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක් හැමදෙනාට.